what do I see? ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ A levels වලට කොහොමද හොඳ ක්ලාස් එකක් තෝරගන්න කියන එක ගැන. අපිට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි A level වලට ක්ලාස් එකකට යන්න කලින් ක්ලාස් එක හොඳයිද? මොකද්ද වැඩිම හොඳ ක්ලාස් එක? වගේ ප්‍රශ්න ටිකක් එනවනේ. ඉතින් එතකොට දැන් මම A levels කරන්නේ 2017. ඒ කියන්නේ දැනට අවුරුදු 5කට එහානේ. ෆිසික්ස් වලට මම ගියා නිලන්ත ජයසූරිය සර්ගේ, කෙමිස්ට්‍රි වලට ගියේ තමීර හේරත් සර්ගේ සහ චරිත සර්ගේ, ඊළඟට බයෝ වලට මම ගියා තිස්ස ජනනායක සර්ගේ. ඇත්තට මම ක්ලාස් කියපු කාලේ ක්ලාසස් හොඳයි සහ මට ඒවා සෙට් වුණා. මම වැඩ ටික කරගත්තා. නමුත් දැන් කොහොමද කියන එක ගැන මම දන්නේ නැහැ. හේතුව ටීචිං මෙතඩ්ස් කියන එක කියන්නේ සර් ගැනම නෙවෙයි මම කතා කරන්නේ. උගන්වන විදිහ කියන දේ කාලෙන් කාලෙට අප්ඩේට් වෙනවා. දැන් විශේෂයෙන්ම කොරෝනා කාලෙත් එක්ක ඒ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් එක්ක අලුතෙන් ටියුෂන් ෆීල්ඩ් එකට ආපු අය ඉන්නවා. ගොඩක් හොඳ අය ඉන්නවා. ඉතින් ඒ වගේ වෙනස් වෙනවනේ. එතකොට ක්ලාස් එකකට යන්න කලින් මේ විදිහට හොයලා බලලා යන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ඒ ගැන ඔයාලට හරියටම දැනගන්න පුළුවන් ඒ ළඟ අවුරුදු කිහිපයක ඒ ක්ලාස් එකට ගිහිල්ලා A levels කරගත්ත අයගෙන්. එතකොට අපි සාමාන්‍යයෙන් කොමන්ලි අහන දේ තමයි සර් කොහොමද සර් උගන්වනවා හොඳයිද කියලා අපි අනිවාර්යෙන්ම අහනවා. අපි අහන්න ඕනේ තව වැදගත් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ක්ලාස් එකේ උගන්වන content එක exam එකට කොච්චර relevant කියන එක. ඒ කියන්නේ too advanced නැත්නම් මදිද කියන එක. දෙවෙනි එක තමයි syllabus එක කොච්චර කාලයක් ඇතුළත cover වෙනවද කියන එක. විශේෂයෙන්ම exam එකට කොච්චර කාලයක් තියලා syllabus එක cover කරනවද කියන එක. ඇයි මේ දේවල් වැදගත් වෙන්නේ කියලා දැන් බලමු. සමහර classes වල දැන් උදාහරණයක් විදිහට biology ගන්නකෝ. ඒකට biology A level paper එකට expect කරන level එකට වැඩි දේවල් class එකේ උගන්වන්න වෙලාව ගන්නවා. ඒ කියන්නේ නිකන් මෙඩිසින් වලදී උගන්වන level එකට medical faculty එකට ගියාට පස්සේ දැනගන්න සමහර දේවල් A level class එකේ උගන්වන්න වෙලාව නාස්ති කරනවා. ඉතින් ඇත්තටම අපේ aim එක වෙන්නේ A level pass වෙන එකනේ. ඊට පස්සේ මෙඩිසින් ගිහිල්ලා අපිට ඒ දේවල් ඉගෙන ගන්න වෙලාව තියෙනවා. එතකොට මේ තියෙන පැය ගාන ඇතුළත අතරම වෙන්න ඕනේ අපේ එක්සෑම් එකට අදාළ ටික කවර් වෙන එක. ඒකට අපි එක්සෑම් ඔරියන්ටඩ් විදිහට තමයි වැඩ කරන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් වලට කාලේ නාස්ති කරලා අත්‍යවශ්‍ය ටික අන්තිම මොහොතේ කවර් වෙනවා නම් ඒක අවාසි එක්සෑම් එකට ලෑස්ති වෙන ළමෙක්ට. එතකොට ඔයා අහන්න ඕනේ ඒ ක්ලාස් ගිහිල්ලා ඒ ලෙවල් දීපු අයගෙන් ඒ උගන්වපු දේවල් වලින් එක්සෑම් එකේ ප්‍රශ්න ටික කවර් කරගන්න ඒ ටික කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට අනිත් දේ තමයි සිලබස් එක කොච්චර කාලයක් ඇතුළත කවර් වෙනවද කියන එක. දැන් ඕනෙම සබ්ජෙක්ට් එකක පළවෙනි පාඩම් ටික තියෙනවානේ. ඒවයි තියෙන්නේ බේසික්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෙමිස්ට්‍රි ගත්තොත් කෙමිස්ට්‍රි වල මුල් පාඩම් වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගැන, ප්‍රෝටෝන ගැන, නියුට්‍රෝන ගැන. හැබැයි කවදාවත්ම පේපර් එකේ අහන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන යනු කුමක්ද කියලා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වලින් විතරක් MCQ එකක් එන්නේ නැහැ. නමුත් ඊළඟට තියෙන පාඩම් ටික අවබෝධ කරගන්න. ඒ කියන්නේ මූලද්‍රව්‍ය ක්‍රමාංකණය වෙන හැටි, ඒ ප්‍රතික්‍රියා වෙන හැටි, ওই දේවල් අවබෝධ කරගන්න වැදගත් වෙනවා. හැබැයි ඒ පාඩම් ගොඩාක් වෙලාව අරන් ඇද උගන්නලා දැන් එක්සෑම් පේපර් එකේ වැඩිපුර percentage එකක් cover වෙන පාඩම් තියෙනවානේ. ඒව සමහර වෙලාවල සිලබස් එකේ අන්තිම හරිය වගේ තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ඕගනික් වලින් ප්‍රශ්නකින් කොටසක්ම අහනවා. ඉනෝගනික් වලින් ප්‍රශ්නකින් කොටසක්ම අහනවා. එතකොට ওই ටික අන්තිම මොහොතේ cover වෙනකොට ඒකෙන් වෙන අවාසිය තමයි ඒ තීරි කොටස ඉගෙනගෙන ඒවයින් ප්‍රශ්න කරන්න, ඒවා ප්‍රැක්ටිස් කරන්න ඔයාට තියෙන වෙලාව අඩු වෙනවා. එතකොට සමහර classes වල පාඩම් ප්‍රයෝරිටයිස් කරලා මැද හරියට වගේ අරන් ඒවා කලින් කවර් කරනවා. ඒ කියන්නේ වෙලාව ඇතුව පැහැදිලිව කියලා දීලා ඊට පස්සේ ඒ තියරි කොටස කියලා දුන්නාට පස්සේනේ ඒවයින් අදාළ ප්‍රශ්න ගොඩක් වෙලාවට කරන්නේ. එතකොට ඒ ප්‍රශ්න කරන්න දීලා අපැහැදිලි තැන් තියෙනවා නම් ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න, ක්ලියර් කරගන්න වෙලාව තියලා ඒව තනියෙන් ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න වෙලාව තියලා කවර් කරන ක්ලාසස් තියෙනවා. එතකොට මේ වගේ ක්ලාස් එකකට යන එක ඔයාලට උදව්වක් වෙනවා එක්සෑම් එකට හොඳට ක්ලාස්ටි වෙන්න. මේ ගොඩක් ලකුණු එන ප්‍රශ්න ඇහෙන කොටසක් එක්සෑම් එක ලඟ වෙලා කවර් වුණාම ඔයාට ඒක ඇප්ලයි කරන්න, ඒක ප්‍රැක්ටිස් කරන්න තියෙන වෙලාව අඩු වෙනවා. ඒවා ඔයාලට හරියට ක්ලියර් වෙලාද නැද්ද කියලා දැනගන්න. එහෙම ක්ලියර් වෙලා නැත්නම් ඒක ආපහු අහගෙන ඉගෙන ගන්න තියෙන වෙලාව අඩු වෙනවා.